මම කියන්නම් මේ කට නිසා වෙන එකක්. ඒකට උපමාවක් ගන්නම් අද කාලේ. ඒ තමයි දරුවනේ ළඟදීන් දුවෙක් ආවා මාව මුණ ගැහෙන්න කතා කරන්න. ඇත්තටම එයා විදේශගත වෙන්න ටිකට් එක දාලා තියෙද්දි මම අහලා පහලා අසපුක ඉන්නවා කියලා ආරංචි වෙලා ටිකට් එක කැන්සල් කරලා ආවා. අම්මත් එක්ක. ඇවිල්ලා වැඳලා ඇහුවා හාමුදුරන්ට මාව මතක නැද්ද? අනේ දෙයියනේ මට මතක නැහැ. මං තමයි බල්ලා කාපු කෙල්ල කිව්වා. මම ඇත්තටම දන්නේ නැහැ මොකක්ද මේ කතාව කියලා. ඇයි හාමුදුරනේ ඒ කාලේ පත්තරවල ගියා ටීවී වල ගියා මතක නැද්ද? ඉතින් මම පත්තර බලන්නේ නැහැ ටීවී බලන්නේ නැහැ. කමන්නේ දුව කියන්න කතාවක් කිව්වා. මේ කෙල්ලගේ කතාවෙන් ලොකු දෙයක් මිනිස්සුන්ගේ ජීවිතේට දෙනවා. මේ පුංචි දෝනි අවුරුදු 12යි. මේ කෙල්ල වත්තේ ඇවිදගෙන යනකොට ඒ වත්තේ හුරතලයට ඇති කරන සත්තු ඉන්නවා. බල්ලෝ. එක බල්ලෙක් කිලෝ 50ක් විතර බර ලොකු බල්ලෙක්. ඒ බල්ලෝ දෙනෙක් විතර දැන් පිටිපස්සෙන් එනවා. මේ කෙල්ල ඔහොම යද්දි වත්තේ පොඩි පල්ලමකදී ලිස්සල වැටුණා. දැන් කෙල්ලගේ කොණ්ඩේ දිගයි. ලිස්සල වැටෙනකොට අර කොණ්ඩේ උඩට තියෙන විදිහට කෙල්ල වැටුණා. අර බල්ලෝ දෙන්න දුවගෙන ඇවිල්ලා අර කෙල්ලව ඇද්දා උඩට කොණ්ඩෙන්. සංසාරේ කියන්නේ කොණ්ඩෙන් අදිනකොට මේ කබල ගලවලා ගියා. මස් කට්ටක් පෙන්නලා ඒ මස් කට්ට බල්ලන්ට ලෙව කන්න දෙන්නේ ලේ සුවඳට. ලේ සුවඳට මුළු දවසේම මස් කට්ට ලෙව කනවා බල්ලා. උණු ලේ මූණට විසිවෙද්දී අර බල්ලෝ දෙන්න පිස්සු වැටුණා. පිස්සු වැටිලා පැන්න ගමන් අර කෙල්ල කාගෙන ගියා. මුළු ඇඟම කෑවා. මේ නහය කෑවා මේ මූණ ඔක්කොම කෑවා. කාලා විනාඩි දැන් 5-10ක් විතර. කෙල්ලට දැන් පන තියෙන නිසා කෙල්ල කියනවා සිහිය එනවා සිහිය යනවලු. සිහිය එනවලු වේදනාව වැඩි වෙනකොට සිහිය යනවා ආයෙ එනවා. කොච්චර වේදනාවක් විඳින්න ඇතිද? ඇත්තටම කියනවා නම් ඒ කතාව අහලා මට විනාඩි ගාණක් මේ පුටුවෙන් නැගිට ගන්න බැරි වුණා. ඒ අපි ගැන කවර කතාවද? ඊට පස්සේ මේ කෙල්ල නෑ කියලා හොයාගෙන ආපු ඒ ගෙදර තවත් නෝන කෙනෙක් මේක දැකලා එයා ජැකට් එක ගලවලා කෙල්ල ගැඟට දාලා දිව්වා. ඒ කෙනාට සිහිය නැතුණා. ඒ කෙනාට සිහිය ආවේ සතියකින්. ලේ වෙලක් මැද කෙල්ල ස්පිරිතාලට ගෙනිච්චා. ඇටසැකිලි පෑදිලා. දවස් 40 ගාණක් සිහිය ආවේ නැහැ. කෙල්ල කොහොම හරි ජීවත් වුණා. ඊට පස්සේ කෙල්ල මොකක් හරි දහම් අවවාදයක් ගන්නවා හොඳට ධර්මයේ හැසිරෙනවා. මට ඕක නෙමෙයි මතක් වුණේ. ඔය විනාඩි 5ක සිද්ධිය අහලා අපිට දරා ගන්න බෑනේ. ඉස්සර වෙච්ච එකක් කියන්නම් මම. හොඳ කොල්ලෙක් හිටියා. ඒ හොඳ කොල්ලා කෙල්ලෙක් ගෙනාවා. කසාද වැන්දා. මේ කොල්ලා බොහොම ධාර්මිකයි. ඉතින් එහෙම ඉන්නකොට මේ මිනිස්සයා කුලී වැඩට යන අතරේ හොඳ කොල්ලෝ ළඟත් ධාර්මික මිනිස්සු ළඟත් පෞකාර ගෑනු ඉන්නවා. පතිවෘතාව රකින්න බෑ. ස්වාමියාගෙන් සතුටු වෙන්නේ නැහැ. හොඳ මිනිහෙක් ලැබෙනවා කියන එක සංසාරේ පුදුම පිනක්. එහෙම හොඳ මිනිහෙක් ලැබිලත් මේකිට ඒ මිනිහා මන්දි. ගමේ රාවයක් ගියා මේ ගෑණි වල් වැඩ කරනවා. කොල්ලට ආරංචි වුණා. කොල්ලට ආරංචි වෙලා කිව්වා මට මෙහෙම කතාවක් යනවා මං විශ්වාස කරන්නේ මං ඔයාට ඉච්චරම ආදරෙයි. මං ඔයාට ගොඩාක් ආදරෙයි. මං විශ්වාස කරන්නේ නමුත් මෙහෙම කතාවක් යනවා. අනේ අයියේ මං එහෙම එකක් කරන්නේ
මං එහෙම එකක් කරනවා නම් මම් බල්ලෝ කකා මැරුණක් කවන්නේ නැහැ කිව්වා. මේ ඉස්සර වෙච්ච එක. කොල්ලා එතනින් එහාට කතා කරලේ නැහැ. හැබැයි යටින් ගියා. වල් වැඩි යටින් ගියා. කෙල්ල මැරුණා. හැබැයි කොල්ලා පින්කම් කරනකොට කෙල්ලත් පින්කම් කරනවා. මිනිසුන්ට දන් දෙනකොට අම්මට උපස්ථාන කරනකොට ඒ ඔක්කොම ටික කරනවා හරියට. අම්මට උපස්ථාන කරනවා තාත්තට උපස්ථාන කරනවා මිනිස්යාට උයල දෙනවා තේක දෙනවා ඔක්කොම හරියට කරනවා. කලේ මිනිහා ගෙදර නැති වෙලාවක වෙන මිනිහෙක් එක්ක හිටියා. පින්කම් බලවත් වුණා. ඇය ගිහිල්ලා ඉපදුනා දිව්‍ය විමානයක. පින බලවත් වෙලා. එහෙම දිව්‍ය විමානයේ මේ අතර කියන්නේ විමාන ප්‍රේතය කියලා කියන්නේ. ඊට පස්සේ නන්දන උයනේ වගේ සතුටින් පින පිනා ඉන්නකොට හැන්දෑ වීගෙන එනකොට කලුවර වීගෙන එනකොට කැලේ මැදින් විශාල මේ දිව්‍යාංගනාව වගේ 5-6 ගුණයක් උස විශාල කළු බල්ලෙක් මතුවෙනවා කැලෙන්. ඇවිල්ලා පෑන්න ගමම්ම කනවා චර ගාලා කනවා. චර ගාලා කනවා. කාලා ඇට සැකිල්ලත් හපහපා ඇට සැකිල්ලට පණ තියනවා. කරුමේ. රෑ එළි වෙනකල් කනවා. ඊට පස්සේ කාලා ඇට කොටු ටික ගඟට දානවා. ගඟෙන් ආය අර දිව්‍යංගනාව මතුවෙනවා. උඩට එනකොටම ආයෙ පයින්නවා. පාන්දර වෙනකොට බල්ලා අතුරුදහන් වෙනවා ආයෙ දිව්‍යංගනාව නටනටා ඉන්නවා. දැනට අවුරුදු 4000කටත් වැඩි තවමත් මේ පෙරේතී ඉන්නවා. විනාඩි 5ක් බල්ලෝ කාපු සිද්ධිය ඔච්චර ෂොක් එකක් ගේනවා නම් අපිට අවුරුදු 4000ක් බල්ලෝ කනවා කියන එක කොහොමද? ඔයාලා කියන්නේ ඒ කර්මයේ ප්‍රේතිට ලැබුණේ වැරදි කාම සේවනයෙන්ද බොරුවට දිවුරුපු එකෙන්ද? බොරුවට දිවුරුපු එකෙන්. මම නම් කියන්නේ අනුකම්පාවෙන් කියන්නේ අද ලෝකයේ ඇත්ත කියන උන් අඩුයි. මේ ලෝකෙට මෛත්‍රියක් තියෙනවා නම් කරුණාවක් තියෙනවා නම් දිවුරුම් ගන්න එපා. කරපු වැරද්දට වැඩි බොරුවට දිවුරන එක මේ කටින් කරන්න. ඒ කාලේ ඒ දිවුරුම එච්චර බරපතල කියලා දන්න නිසා තමයි උසාවියේ වුණත් අර දිවුරන්නේ පොතක් උඩ තියලා. ඉතින් අද කාලේ ඒක සාමාන්‍ය කන්නේ. දිවුරල ඕනම පචයක් කෙලින්න බැරි යතෙන්ද ගිහිල්ලා. එහෙම නෙවෙයි. දිවුරුවොත් නම් එනවා. සාමාන්‍යයෙන් පවක් කළාට වැඩිය බරපතලයි 100,000 ගුණයක් දිවුරන එක. මේ කටින් කරන්නේ. ඔයාලගේ ජීවිතේ බලන්න දැන් දිවුරුපියව තියෙනවද කියලා. තියෙනවා නම් ඒක සත්‍ය නැත්තම් කර්ම විපාක පිටිපස්සෙන් එනවා. කර්ම විපාක පිටිපස්සෙන් එනවා. අම්මා කෙනෙක් අපිට ඉන්නේ සලකන්න අපේ රැකවරණයට මිසක් දිවුරන්න නෙවෙයි. තාත්තා ඉන්නේ දිවුරන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඉන්නේ සරණ යන්න මිසක් දිවුරන්න නෙවෙයි. පුංචි කාලේ අපි බුදුන් පල්ලා හරි කිව්වොත් එහෙම අපේ අම්මලා කටපුච්චනවා ගිනි පෙල්ලෙන්. බුදුන් පල්ලා කියලා බොරුවට දිවුරපු අයට සංසාරේ බුදු කෙනෙක් ඇස් වලින් දකින්න බෑ. කවදාවත් බුදු කෙනෙක් ඇස් වලින් දකින්න බෑ. දිවුරු මේ පාපය